මම අගලවත්ත ප්‍රාදේශ සභාවේ උපසභාපති රෝහණ ගලබඩ අගලවත්ත ආසනයේ තමයි නියෝජනය කරන්නේ. අගලවත්ත ආසනයේ සංවිධායකවරයා වශයෙන් කටයුතු කරනවා. එතකොට බලයලත් නියෝජිතයා වශයෙන් ප්‍රාදේශ සභා තුනේම කටයුතු කරනවා. එතකොට එහෙම තියෙද්දි අද දවසේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා විසින් කැඳවලා ඊයේ තමයි අපිට ආරංචි වුණේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී තනතුරු පක්ෂ නිල තනතුරු වගේක් ලබා දෙන්න කටයුතු කරනවා කියලා දැනුම් දීමක් කළා තිබුණා. එතකොට අපි එතනද සම්බන්ධ වුණා. මමත් පාලෙන්දුන ප්‍රාදේශ සභාවේ മന്ത്രിවරයෙක් වෙන ඉන්දුනිල් മന്ത്രിතුමත් අපි දෙන්න සම්බන්ධ වුණා. සම්බන්ධ වුණාම එතනදී අපිට දැනගන්න ලැබුණා අලුත් කෙනෙකුට වලල්ලාවිට 1991 හිටපු ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙකුට තනතුරක් එහෙම නැත්නම් සංවිධායක ධූරයක් මේ අගලවත්ත ආසනයේ දෙනවයි කියලා. එතකොට මේ අගලවත්ත ආසනයේ සංවිධායක ධූරය දෙනවට අපිට කිසිදු විරුද්ධතාවයක් නැහැ. අපෙන් අහන්න ඕනේ. අපිව දැනුවත් කරන්න ඕනේ. අපිව දැනුවත් කිරීමක් අපෙන් ඇහිීමක් කරේ නැහැ. ඒ නිසා තමයි අපි මේ වෙලාවේදී අපි කොන්ද කෙලින් තියාගෙන රටක් පිළිගත්තු ලෝකයක් පිළිගත්තු ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා වශයෙන් 8 වන ජනාධිපතිවරයා එතුමා ඉස්සරහා අපි පක්ෂ නායකයා වශයෙන් එතුමාට අපි විරෝධත්වය පෑවා. ඇයි අපෙන් අහන්න නැතුව මේ වගේ තනතුරක් තවත් කෙනෙකුට දුන්නේ කියලා. අපි කිසිම ගැටලුවක් නැහැ වෙනත් පක්ෂයකින් ඇවිල්ලා අපිට සහයෝගයක් වශයෙන් ඒක දුන්නට. නමුත් මොහු ඇත්තටම පහුගිය කාල වකවානුව තුළ අපිට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට වැඩ කටයුතු කරේ නැහැ. ඒ වගේම අපි එතෙන්දී විනයගරුක පක්ෂයක් වශයෙන් පක්ෂ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා මොනවා කිව්වත් අපි හොඳ දේ අගය කරනා වගේම වැරදි දෙයට විරුද්ධ වෙනවා. ඉතින් එතෙන්දී අපි විරුද්ධත්වයේ පාන්න කොන්දක් තියුණා. ඒ වගේම අපි ඒ වෙලාවේදී රනිල් වික්‍රමසිංහ නායකතුමා කිව්වා මේක කරන එක මේක නවත්වන්න කියලා මෙතන කිව්වහම අපි ඒක නැවැත්තුවා. හැබැයි ඒ වෙලාවේදීම අපිට පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහත්තයා වහාම කැඳවලා ඔහුගේ කාර්යාලයට කැඳවලා ඒක නිවැරදි කළා. ඒ අදාළ පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම සඳහා අදාළ අඩුපාඩු සම්පූර්ණ කළ නැවත වතාවක් අපිට අගලවත්ත ආසනය පුරා සංවිධාන කටයුතු කරන්නත් බලයලත් නියෝජිත තනතුරුත් සංශෝධනය කළා ලබා දෙන්න එකඟතාවය පළ කළා. දැන් ඒක ලබා දුන්නා කියලා කියමින් මම හිතනවා අන්න ඒ වගේ සිද්ධියක් තමයි වුණේ. නැතු ලොකු දෙයක් එතන වුණේ නැහැ. විනාඩියක සිද්ධියක් වුණේ. ඒක මේ පක්ෂයටවත් එහෙම නැත්නම් අපිටවත් මේ ලොකු කරදරයක් නැහැ. අපේ විරුද්ධත්වය පෑවා නව සංවිධායකවරයෙක් අගලවත්තට තවත් කෙනෙකුට අපි ඉන්නේ නැද්දි තවත් කෙනෙකුට ලබා දීම සම්බන්ධව නිරාකරණය වුණා. ඒ කියන්නේ මහලේකම්තුමියත් කතා කරලා පක්ෂේ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයාටත් කතා කරලා ඒ අදාළ පාර්ශවයන් වලට රාජිත මහත්මයාටත් කතා කරලා ඒ වගේම ලක්ෂ්මන් මහත්තයාටත් කතා කරලා ඒ සියලු දෙනාම දැනුවත් වෙලා අදාළ විදිහට අපිට පෙර පරිදිම වැඩ කටයුතු කරන්නත් ඒ අදාළ වගකීම් ටිකත් පෙර පරිදිම ලබා දීලා වැඩ කටයුතු කරන්න වගකීම් බාරගත්තා. ඒ වගේම මම වගකීමක් බාරගත්තා. ඔය සියලු අභියෝග සියලු දේවල් වෙනුවෙන් මම තරඟ කළා ජනතාවට විශේෂයෙන් මට කියන්න කැමති මේ වෙලාව මතක් කරන්න ඕනේ අගලවත්ත වලල්ලාවිට පාලෙන්ද නුවර කියන ප්‍රාදේශ සභා තුනේ මන්ත්‍රීවරු 25 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට කලින් වතාවේ හිටියා. 23 දෙනෙක්ම සජබෙට ගියා. සමගි ජනබලවේට ගියා. ඒ 23 දෙනෙක් ගිය වෙලාවේ උපසභාපතිවරයා වශයෙන් මමත් මේ ඉන්දුනිල් මන්ත්‍රීතුමත් විතරයි හිටියේ ඉතුරු වෙලා. ඒ කියන්නේ ජනතා නියෝජිතයෝ දෙන්නෙක් හිටියා අපි දෙන්න විතරයි ඉතුරු වෙලා. එතකොට මේ ජනතා නියෝජිතයන්ට පිටුපෑවෑ කියන්නේ ජනතා නියෝජිතයන් කියන දේ ඇහුවේ නැහැ කියන්නේ ජනතාවට විරුද්ධ වීමක්. ඒ නිසා අපි එතනදී ඒකයි ඉදිරිපත් උනේ ජනතාවට විරුද්ධ වෙන්නේ නැතුව ජනතාවත් එක්ක අපිත් ඉන්න ජනතාව සමග යමු කියලා. ඒ නිසා අපි තීරණය කළා. දැන් මේ වතාවේදී අපි ලයිස්තු වලින් එන්න නෙමේ මම විශේෂයෙන් මගේ කොට්ටාසේ මම දිනලා පෙන්නනවා ජයග්‍රහණය කළා දෙනවා. අපි එක්සත් ජාතික පක්ෂයේ වශයෙන්වත් වෙනත් පක්ෂයක් වශයෙන් නෙමේ පුද්ගලයා වශයෙන් තමයි මේවර මැතිවරණයේ විශේෂයෙන් වගකීමක් ගන්න තියෙන්නේ. මොකද ස්වාධීන කණ්ඩායමක් ඉල්ලුවක් දෙනනවා. එහෙම නැත්නම් වෙනත් කෙනෙක් ඉල්ලුවත් කොටස් දිනන්න පුළුවන්කම තියෙනවා. ඒ පුද්ගලයාගේ ජනප්‍රියතාවය මත සහ පුද්ගලයාගේ තියෙන හැකියාව දක්ෂතාවය ජනතාවට තියෙන සමීපතාවය මත. ඉතින් ඒ ජනතාවට තියෙන සමීපතාවය වැඩ කරලා තියෙනවා අපි. තමන්ගේ කොට්ටාසේ අපි ඉහළින් ජයග්‍රහණය කරලා එක්සත් ජාතික පක්ෂයට පෙන්නනවා මෙන්න මේ වගේ තමන්ට මොන වගකීම් බාර දුන්නත් කරන්න පුළුවන් නායකයෙක් තමයි කියන එක මම ඔප්පු කරලා පෙන්වන්න සූදානම්. දිස්ත්‍රික් නායකත්වය පිළිබඳව යම් ගැටලුවක් තියෙනවා. දිස්ත්‍රික් නායක අපි මෙතෙක් කාලයක් හිටියේ ලක්ෂ්මන් විජේමාන මැතිතුමා එක්සත් ජාතික පක්ෂය අඩියටම වැහලා තියද්දි එහෙම හිටියේ ලක්ෂ්මන් විජේමාන මැතිතුමා. ඉතින් අපි දන්නවා පක්ෂ කියන්නේ පක්ෂයෙන් එහෙට එනවා මෙහෙට එනවා අලුතෙන් සමාජිකයෝ එනවා අලුත් නායකයෝ එනවා. එහෙමයි දේශපාලනේ එදා ඉඳන් හැසිරලා තියෙන ගමන් මගේ එහෙමයි. නමුත් මේ වතාවේදී රාජිත සේනාරත්න මහත්මයා කියන්නේ පතාක යෝධයෙක් වෙන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධයි. දැන් එක්සත් ජාතික පක්ෂයේ
ඡන්ද පොඩි ගාණක් සම්බන්ධ වෙලා තමයි ඔහු මේ පාර පාර්ලිමේන්තුවට යන්න බැරි වුණේ. ඉතින් මම හිතන්නේ ඔහු දක්ෂ නායකයෙක් වශයෙන් ඔහුට වගකීමක් දීලා තියෙනවා අපේ ලක්ෂ්මන් විජයමාන මැතිතුමත් සමග සම්බන්ධ වෙලා කටයුතු කරන්න. නමුත් මම හිතන්නේ ලිඛිතව ඔහුට දිස්ත්‍රික්කයේ නායකයා වශයෙන් රාජිත සේනාරත්න මහත්මයාට තමයි ලබා දීලා තියෙන්නේ. ඒකට විරෝධතාවයක් මම හිතනවා මේ අපේ ලක්ෂ්මන් විජයමාන මැතිතුමා විසින් ඒ දැනුම් දීමත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පැවරුවා. කිව්වා. ඒ විරෝධතාවයත් අදහස් දැක්වුවා ඒ වෙලාවේදී.